අද මම ලෝක වාර්තා 8ක් කරන්න හදන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන අපේ අද දවසේ මැප් එක. ඉතින් අපි යන් අපේ පළවෙනි එකට. මේ ඉන්නේ ලෝකේ වේගවත් මාක්ස් 10 පුද්ගලයා. මෙයාට තපර 12.5ක් ගිහිලා තියෙනවා මාක්ස් 10ක් දාගන්න. ඉතින් මං හදන්නේ මේ වාර්තාව කඩන්න තප්පර 10ෙන් දාන්න. ඉතින් අපි බලමු මට පුළුවන් වේද කියලා. දැන්ටම තප්පර 10ක් ගිහිලා තියෙන්නේ. ඔයාලෝනේ ඇත්තටම මට මේ පාන්න බැරි වුණා. අවුලක් නැහැ. අපි ඊළඟ පාර බලමු පුළුවන් වේද කියලා. ඔයාලෝනේ මේ පාර නම් ගැම්මඩම් පටන් ගත්ත පළවෙනි මාක්ස් එක තප්පර 2කින්ම දාගත්තා. අපි බලමු මේකත් පුළුවන් වේද කියලා. යාළුවනේ මේ පාරත් බැරි වුණා. අවුලක් නැහැ. අපි යන් අපේ ඊළඟ වාර්තාවට. ඉතින් යාළුවනේ ඊළඟ වාර්තාව තමයි ලෝකේ වේගවත්ම ටී-ෂර්ට් පහ දාගත්තු පුද්ගලයා. ඉතින් මෙයාට ටී-ෂර්ට් පහ දාගන්න තප්පර 7.5යි 5ක් ගිහිලා තියෙනවා. ඉතින් දැන් මම ඒක පරක් දාන්න හදනවා. දෙවෙනි පාර නම් අසාර්ථක වුණා. ඒ චැලෙන්ජ් හොඳ නැහැ. මේක දාගෙන ඉවරලා අපි දෙවෙනි පාර try කරලා බලමු. ඉස්සෙක් වගේ නේද? ඉතින් යාළුවනේ දෙවෙනි පාර නම් ගැම්මඩම් පටන් ගන්න තියෙන්නේ. දැන්ට තප්පර 3යි ගිහිලා තියෙන්නේ. ටී-ෂර්ට් 3ක් දාගන්න. ඉතින් අපි බලමු මේ පාර පුළුවන් නේද? මේ පාරත් ෆේල් වුණා. අවුලක් නෑ යාළුවනේ. අපි යන් අපේ ඊළඟ එකට මේ ලෝකේ යාළුවනේ වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න ඉස්සරහට මොනවා වේද කියලා මට පොඩි 721ක් ගහන්න පුළුවන් වෙලා තියෙනවා විනාඩියක් ඇතුළත. ඉතින් මේ ඉන්නේ ඉත්තෑවා මෙයාට අප්පුඩි 20000ක් ගහන්න පුළුවන් වෙලා තියෙනවා විනාඩියක් ඇතුළත. ඉතින් අපි බලමු මෙයා කොහොමද මේ වාර්තාව කඩන්නේ කියලා. යාළුවනේ මේ පාර නම් මං චැලෙන්ජ් එක පරාදුනා. ඉතින් මේක නම් ආයෙ try කරන්න විදියක් නැහැ. මේක විනාඩියක් ඇතුළත කරන හින්දා ආයෙ විනාඩියක් කළොත් ගොඩක් වීඩියෝ බෝරින් වෙනවා. ඉතින් එහෙනම් අපි යන් අපේ ඊළඟ වැඩිම ස්ටිකි නෝට් ප්‍රමාණයක් මූණේ අලගත්තු පුද්ගලයා. ඉතින් මෙයා ස්ටිකි නෝට්ස් 60ක් අලවගෙන තියෙනවා විනාඩියක් ඇතුළත. ඉතින් මම මේක දන්නේ නැතුව නිකන් අලවගෙන ගියා. ඒත් කරන්න දෙයක් නැහැ. ඒත් මම විනාඩියක් ඇතුළත ගත්තා. ඒකත් මම 4x දාලා පෙන්නන්නේ. ඒ කියන්නේ 4 වරක් වේගය වැඩි කරලා පෙන්නන්නේ. මොකද මේ ගොඩක් කම්මැලි චැලෙන්ජ් එකක් හින්දා. ඉතින් එහෙනම් බලන්නකෝ මට පුළුවන් වේද කියලා. ඉතින් යාළුවනේ අපි යන් අපේ ඊළඟ එකට. ඊළඟ එක තමයි වැඩිම hina මුණු ප්‍රමාණයක් විනාඩියක් ඇතුළත පුද්ගලයා. මම hina මුණු 118ක් ඇඳලා තියෙනවා විනාඩියක් ඇතුළත. ඉතින් මම මේක පරක් දාන්න හදන්නේ 120ක් 119ක් ඇඳලා. ඉතින් අපි බලමු මට මේක පරක් දාන්න පුළුවන් වේද කියලා. මේකත් මම ඔයාලට ස්පීඩ් එක වැඩි කරලා පෙන්නන්න. මේකත් ගොඩක් කම්මැලි වෙන හින්දා. යාළුවනේ ඒක මං කියනවනේ channel එක subscribe කරලා වීඩියෝ කරලා like එකක් දාගෙන යන්න. ඉතින් ඊළඟට තියෙන ඔයාලා කවුරුත් දන්න මෙන්න මේ exercise item එක. ඉතින් මේකට කියන්නේ skipping rope කියලා. මේකෙන් තියලා තියෙන්නේ ඔයාලට හිතා ගන්නවත් බැරි වාර්තාව. ඒ වාර්තාව තියලා තියෙන්නේ වයස අවුරුදු 16ට අඩු එක්කෙනෙක්. ඉතින් වාර්තාව තමයි විනාඩියක් ඇතුළත skipping 256ක්. මතක නැහැ මන් දාන්න. හරිද? ඊට පස්සේ දැන් මේ ස්කිපින් එකේ මෙතන පෙන්නන පයින් ගන්න. ඒ හින්දා මට හොර කරන්නත් බෑ. හරිද? එහෙනම් අපි වැඩේ පටන් ගමු. යාළුවනේ ඉතින් ගැම්මඩම් පටන් ගත්තා 16ට අඩු එක්කෙනෙක්ගේ වාර්තාවක් ඉඳලා ලේසියෙන්ම කඩන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකත් මම ගොඩක් ප්‍රැක්ටිස් වෙලා කරන හින්දා එච්චර අමාරුනේ නෑ. හැබැයි මට කොච්චර ස්කිපින් ප්‍රමාණයක් පයින්න පුළුවන් වේද කියලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න.
යාළුවනේ දැන් නම් ස්කිපින් පයින් එකේ අන්තිම තප්පර 20 යන්නේ මේ දැන්ට මම 120ක් විතර පැනලා තියෙන්නේ. ඉතින් දැන් මම තප්පර 10ක් ඇතුළත 100ක් විතර පයින්න ඕනි. ඉතින් ඒක නම් කොහොමත්ම කරන්න බෑ. තව තප්පර 10ක් විතර තියෙන්නේ. ඉතින් මම ස්කිපින් 102ක් පැනලා තියෙනවා. ඒත් මේක තව පයින්නවා වෙලාව ඉවරටත්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේකේ වෙලා අපි ඊළඟ එක පුළුවන් වේද බලන්න. ඉතින් යාළුවනේ මේ තියෙන ඊළඟ එක. මේ ඉන්නේ ලෝක වේගවත්ම ක්‍රීම් කැකර් කාපු පුද්ගලයා. මෙයාට ගිහිල්ලා තියෙනවා මේ ක්‍රීම් කැකර් 3 කන්න තප්පර 35ක්. ඉතින් මම බලමු මේ තප්පර 35න් ඇතුළත ක්‍රීම් කැකර් 3ක් කන්න පුළුවන් වේද කියලා. ඉතින් තප්පර 10ක් විතර තියෙනවා ක්‍රීම් කැකරයක් කන්න. මං හිතන්නේ මේක තමයි ලේසිම වාර්තාව දැන්ට තියෙන. ඉතින් අපි බලමු කඩන්න පුළුවන් වේද කියලා. යාළුවනේ දැන් නම් ක්‍රීම් කැකර් හිර වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් මල්ලිට කිව්වා වතුරක් ගේන්න කියලා. ඒ ඇස්සේ මං චැලෙන්ජ් එකක් පරාදුනා. ඉතින් මේක කඩන්න බැරි වාර්තාවක් කියලා මං හිතන්නේ. ඉතින් ඒ එක්කම අපි අපේ ඊළඟ වාර්තාවට අන්තිම එකට. අන්තිම වාර්තාව තමයි බැලුම් 10ක් තප්පර 5ක් ඇතුළත පුපුරපු පුද්ගලයා. ඉතින් අපි මේ බැලුම් ටික මේ විදිහට එකතු කරගෙන වැඩේ පටන් ගමු. මේ තියෙන අපේ ඉඳි කට්ට. सबस्क्राइब करा